මම දැන් ඉන්නේ උඩරට දුම්රිය මාර්ගයේ බලන රේල්වේ ස්ටේෂන් එක පහු කරලා පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා මෙතන තියෙනවා ටනල් එකක්. ටනල් නම්බර් 8 එක කියලා. ටනල් නම්බර් 8 එක පහු කරලා ආවට පස්සේ මෙතන තියෙනවා මේ සෙන්ට්‍රල් හිල්ස් view point කියලා. හරි ලස්සන තැනක් මේ. ඔයාලට බැලුවොත් පේනවා. ඉතින් මෙතන මම විශේෂත්වයක් දැක්කා. මෙතන තියෙනවා දුම්රිය වංගුවක්. මේ දුම්රිය වංගුව මම හිතන්නේ මීටර් 200ක වගේ වංගුවක් කියලා තමයි මම හිතන්නේ. හරියටම ෂුවර් කරන්න බෑ. කොහොමත් මේ උඩරට දුම්රිය මාර්ගයේ තියෙන්නේ මීටර් 200 වංගු. බොහෝ දුරට ප්‍රමුඛකණින් පටන් ගත්තාම කඩුගන්නාව දක්වා ඒක ලොකු ග්‍රේඩ් එකක්. බලන හරියේදී 2.2% විතර ග්‍රේඩ් එකක් තියෙන කියන්නේ 1.45 කියන ග්‍රේඩ් එකක් තියෙනවා. එතකොට මේ වගේ කඳු සහිත ප්‍රදේශවලදී අනිවාර්යෙන් වංගු දැමීම අත්‍යවශ්‍යයි දුම්රිය මාර්ගයක. ඉතින් මේ බලන්න දැන් මේ වගේ වංගුවක් තියෙන මෙතන බලන්න හෙළ දුම්රිය මාර්ගයත් එක්ක ඔයාලට පේනවා ලොකු පල්ලමක් මෙතන. දුම්රිය මාර්ගයත් එක්ක තියෙන මේ පල්ලම මේ වගේ තැන් හරි භයානකයි. මේ වගේ තැන්වල ට්‍රැක් ක්වොලිටි එක හොඳට තියෙන්න ඕනේ. මේක බොහෝ දුරට දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි ගණන් ගන්න නැති දෙයක්. මේක හරි මේ වගේ තැනක ප්‍රශ්නයක් වෙනකන් කාටවත් තේරෙන්නේ නැහැ. මොකද දුම්රිය මාර්ගයක් ෆේල් වෙන්නේ කවුරුත්ම හිතන්නේ නැති වෙලාවක. ඉතින් මම පෙන්නන්නම් මේ ට්‍රැක් එකේ තියෙන අවුල් ටික. ඔන්න දැන් වැස්සකුත් එනවා. මේ කොන්ක්‍රීට් ස්ලීපර්ස් තියෙන්නේ. හරිද? කොන්ක්‍රීට් ස්ලීපර්ස් බැලස්ට් එක හරියට දාපු නැති කොන්ක්‍රීට් ස්ලීපර්ස් තියෙන්නේ. මේ ට්‍රැක් බැලස්ට් එක නෑ කියන්නේ මේ වගේ භයානක වංගුවක ට්‍රැක් එක ඇද වෙලා කාලයත් එක්ක ඩිරේල්මන්ට් එකක් වෙන්න පුළුවන් රිස්ක් එක ඉතාම ඉහළයි. ඒ වගේම දැන් ඔයාලට බැලුවොත් මෙතන පේනවා මේ ස්ලීපර් එන්ඩ් එක. මේ ස්ලීපර් එන්ඩ් එක දැන් මේ වංගුව තියෙන්නේ. දැන් මේ අතට වංගුව තියෙද්දි වංගුවේ අවුටර් රේල් එක පැත්තට තියෙන ස්ලීපර් එන්ඩ් එකේ මේ පැත්තට බැලස්ට් පිරීලා තියෙන්න ඕන. නමුත් මෙතන බැලස්ට් පිරීලා නැහැ මේ. එතකොට ඔයාලා දන්නවා මේ කේන්ද්‍රාභිසාරී බල ක්‍රියාත්මක වෙන විදිහ මේ අවුටර් රේල් එකට තමයි දුම්රියේ බලය යෙදෙන්නේ. එතකොට මේ දුම්රිය එලියට විසිවෙන්න අවුටර් රේල් එකෙන් එලියට විසිවෙන්න බලනවා. මේ රෝදේ අවුටර් රේල් එකෙන් එලියට පයින්න බලනවා. එතකොට ඒ වගේ වෙලාවට මේ වගේ තැනක මොනවා වෙයිද කියන එක හරියටම කියන්න අමාරුයි. එතකොට මේ වගේ තැනක ඩිරේල්මන්ට් රිස්ක් එක අඩු කරන්න නම් මේ කොන්ක්‍රීට් ස්ලීපර්ස් වෙනුවට මේවට වයිට් ස්ටීල් ස්ලීපර්ස් දාලා හදන්න ඕන. වයිට් ස්ටීල් ස්ලීපර්ස් දාලා හදන්න ඕන. ෆෝමේෂන් ප්‍රොටෙක්ෂන් ලේයර් එකක් දාන්න ඕනේ මෙතන. ට්‍රැක් බෙඩ් එක මුල ඉඳන්ම හදන්න ඕනේ. මේ ට්‍රැක් බෙඩ් එක මේක නිකන් බලන්න මේ මැද වෙජිටේෂන් එකක් තියෙනවා. ඒක හොඳ නෑ මේ. පැල වෙලා සම්පූර්ණයෙන් රේල්වේ ට්‍රැක් එක ඉතා වැදගත් දෙයක් තමයි. ට්‍රැක් එක මැද වෙජිටේෂන් එකක් තියෙන්න බෑ. සම්පූර්ණයෙන් මේ පැල එහෙම අයින් කරලා මෙතන ෆෝමේෂන් ප්‍රොටෙක්ෂන් ලේයර් එකක් දාන්න ඕන මුලින්ම සෙන්ටිමීටර් 30ක. සෙන්ටිමීටර් 30ක ෆෝමේෂන් ප්‍රොටෙක්ෂන් ලේයර් එකක් දාලා ඊළඟට වෙන්න ඕන බැලස්ට් කුෂන් එකක් දාන්න ඕන තවත් සෙන්ටිමීටර් 30ක. ඒ බැලස්ට් කුෂන් එක උඩ තමයි අනිවාර්යෙන් මේ ස්ලීපර්ස් තියලා පීල්ලා තියන්න ඕන. එතකොට මේ වගේ වංගුවක සාමාන්‍යයෙන් ස්පීඩ් ලිමිට් ගන්නත් ඕනේ නැහැ 20 ගණන් 30 ගණන් වලට. මේ වගේ වංගුවක සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 60ට ආසන්න වේග වලින් යන්න පුළුවන් වංගුවක් මේක. මේ ට්‍රැක් ක්වොලිටි එක අවුල් හින්දා තමයි මේවා ස්ලෝ වෙලා තියෙන්නේ. ඉතින් මම නම් දැකලා නැහැ හරියටම ලංකාවේ හරියට يعني ඔය මාතරේ ඉඳන් බෙලියත්තට හදපු රේල්වේ එක ඇර දැනට තියෙන රේල්වේස් වලින් හරි ක්වොලිටි එකට හදපු රේල්වේ එකක් නම් මම දැක්කේ නැහැ. ඔය මේ මෑතකදී ඔය මේ උතුරු දුම්රිය මාර්ගය රිෆර්බිෂ් කරා මේ ඉන්දියන් ගවර්න්මන්ට් එකෙන්. ඒක නම් ටිකක් හොඳයි. නමුත් මේ උඩරට දුම්රිය මාර්ගය කියන එක ගණ්ඩම දෙයක් නැහැ. ඊළඟට වැදගත් කාරණේ තමයි මේ පීලි
කන්ටිනියස්ලි වෙල්ඩ් කරන්න ඕන. ඇත්තට මේ ජොයින්ටඩ් ට්‍රැක් එකක් කියන්නේ ප්‍රශ්න ගොඩක් මේ වගේ ජොයින්ට් එක ගාවින් ජොයින්ට් එක නිසාම අවාසි ගොඩයි. මේ ජොයින්ටඩ් ට්‍රැක් එක අනිවාර්යෙන් කන්ටිනියස්ලි වෙල්ඩඩ් ට්‍රැක් එකක් කරන්න ඕන. කන්ටිනියස්ලි වෙල්ඩ් කරද්දී අනිවාර්යෙන් තර්මයිට් වෙල්ඩින් නොකර ෆ්ලෑෂ් බට් වෙල්ඩින් කරන්න ඕන. එහෙම කරා නම් මේ වගේ තැනක 30 කිලෝමීටර් 60ට ආසන්න වේග වලින් යන්න හදන්න පුළුවන් විතරක් නෙවෙයි රඹුක්කනේ ඉඳන් නුවරට විනාඩි 45ක් වගේ කාලයක් ඇතුළත විනාඩි 45ක් විනාඩි 40ක් වගේ කාලයක් ඇතුළත යන්න හදන්න පුළුවන් මේ ට්‍රැක් එකේ හොරිසොන්ටල් අලයින්මන්ට් එක වෙනසක් නොකර. ඒ කියන්නේ මේ වංගු මේ විදිහටම තියලා මේ වංගු වලම යන්න හදන්න පුළුවන් නුවර ඉඳන් රඹුක්කන්ට විනාඩි 45න් 40න් විතර යන්න පුළුවන්. මේ උඩරට දුම්රිය මාර්ගයේ ට්‍රැක් ක්වොලිටි එක හරියට ඉම්ප්‍රූව් කරා නම් මේක මේ ට්‍රැක් එක අර මම කිව්ව විදිහට මේ වංගු වලට ස්ටීල් ස්ලීපර්ස් දාලා හොඳ ෆෝමේෂන් ප්‍රොටෙක්ෂන් ලේ එකක් දාන්න ඕන. බැලස්ට් කුෂන් එකක් දාන්න ඕන. ඊළඟට මීටර් 200 හෝ ඊට ආසන්න වංගු වලට වයි ස්ටීල් ස්ලීපර්ස් දාන්න ඕන. මේ සුද්දගේ කාලේ ස්ටීල් පාලං මේ වගේ කොහොමද මේගේ ස්ට්‍රෙන්ත් එක එහෙම පොඩ්ඩක් බලන්න ඕනේ. මේවා ක්වොලිටි එක එහෙම ආපහු චෙක් කරන්න ඕන. දිරලාද කොහොමද කියලා. මොකද සුද්දා මේක හැදුවේ 1867. මම නම් දන්නේ නැහැ මේ පාලං ඒ අතරමැදදී රිප්ලේස් කරපුවාද කියලා. නමුත් බැලු බැල්මට නම් මේක ටිකක් පරණ ගතියක් තමයි පේන්නේ. නමුත් මේවත් රිප්ලේස් වෙන්න ඕන. රඹුක්කනේ ඉඳන් කඩුගන්නාවට යන දුම්රිය මාර්ගයේ කොටසේ පැයට කිලෝමීටර් 25ට වෙන්න මේ විදිහට ස්පීඩ් එක ලිමිට් කරලා තියෙනවා තැන් ගණනාවක. මේකට ප්‍රධානම හේතුව වෙන මොකුත් නෙමෙයි මේ ට්‍රැක් එකේ ක්වොලිටි එක අවුල්. මේක ට්‍රැක් එක හොඳට හදලා තිබ්බනම් පැයට කිලෝමීටර් 60ක වේගයෙන් යන්න පුළුවන් පාරක් මේක.